ඔන්න උදාහරණ 1 කියලා තියෙනවා. මේකේ තියෙනවා ළමයි බලන්න පරිගණකයට බිටු 18ක අතත්‍ය රූපී මතක යොමු අවකාශයක්. ඇඩ්‍රස් එකේ බිටු ප්‍රමාණය 18ක ඇඩ්‍රස් එකක් තියෙනවලු. බිටු 6ක් යොදා ගන්නවලු virtual page address එකේ එහෙම නැත්නම් පිටු යොමුව විදිහට. හරිද? එතකොට දැන් බිටු 6ක් පිටු යොමුවට යොදා ගන්නවා නම් තව කීයක් බිටු ඉතිරිද ළමයි? 12ක් ඉතිරිනේ. එතකොට ඉතිරි බිටු 12 වෙන ඔෆ්සෙට් එකට යොදා ගන්නවා. right? මේ ඉහත ලිපිනයේ කොච්චරක් පිටු නිර්මාණය කරන්න පුළුවන්ද කියලා අහනවා. කොච්චරක් පිටු ප්‍රමාණයක් මේකෙන් හදාගත්තයි කියලා. මේකට උත්තරේ මොකක්ද? රෝම ඉලක්කම් අංක 1. අපි දන්නවා බිටු 6ක් යොදාගෙන තියෙනවා පිටු යොමුව කියන එහෙම නැත්නම් අතත්ති පිටු අංකයට. අපි දන්නවා මේ බිටු 6 පාවිච්චි කරලා අපිට එකිනෙකට වෙනස් ලිපින කීයක් හදාගන්න පුළුවන්ද කියලා. 2 6නේ. අපි දන්නවා 2 6 වෙනි බලය 64 කියන එක. එතකොට පිළිතුර වෙන්නේ 64 මුළු පිටු සංඛ්‍යාව. දැන් ඇඩ්‍රස් එකක් දීලා තියෙනවා ළමයි. බිටු 18ක ද්විමය ලිපිනයක් අපිට දීලා තියෙනවා. හරිද? මෙම යොමුවේ එහෙම නැත්නම් මේ ඇඩ්‍රස් එකේ පිටුව අනුලම්බය කුමක්ද කියලා අහනවා. හරිද? page එකේ page number එක මොකක්ද කියලා අහනවා. offset එක මොකක්ද කියලා අහනවා. ඇඩ්‍රස් එකක් දීලා තියෙනවා. මේක ඔයගොල්ලෝ බිටු ටික ගණන් කරොත් බිටු 18ක් ඔයගොල්ලන්ට එයි. පැහැදිලිව මේක කියලා තියෙනවා බිටු 6ක් අපි මේවා කරලා තියෙන්නේ page number එකට කියලා. එහෙනම් මෙතනින් අපි බිටු 6ක් වෙන් කරගන්නවා page number එකට. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේකේ පිළිතුර විදියට ඔන්නම් මේ ද්විමය අගයම ලියන්න. හරිද? හැබැයි දශමයෙන් නම් ඉල්ලලා තියෙන්නේ පිළිතුර දශමයෙන් ලිව්වත් කමකුත් නැහැ. එතකොට දශමයෙන් හෝ ද්විමයෙන් දුන්නයි කියලා වැරද්දක් වෙන්නේ නැහැ. එතකොට මොකුත්ම කියලා නැත්තම් කොහොමද මේක ඉදිරිපත් කරන්න ඕන කියලා ඔයගොල්ලෝ ද්විමයෙන් හෝ දශමයෙන් ලිවයි කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට මෙයා ද්විමයෙන් ලිව්වොත් එimhe මේ විදියට දශමයෙන් ලිව්වොත් 1 2 4යි මෙතන 7යි 16යි 7යි 8යි මෙයා 16යි 16 4යි 20යි 23ක් එන්නේ. ඊට පස්සේ ළමයි මෙන්න මේ කොටස තමයි අනුලම්බය. එහෙම නැත්නම් ඔෆ්සෙට් එක වෙන්නේ. එතකොට ඔෆ්සෙට් එක අපි දශමයෙන් ලියන්න වුණොත් අපිට මේ විදියට අර හදාගත්ත හැකි 4යි 8යි 16යි මෙතන දැන් 32යි. එතකොට 32යි මේ කොටස ගත්තාම අපිට එනම් මෙතන 3ක් නේ අඩු වෙන්නේ. 63න් 3ක් අඩු වුණාම පිළිතුර 60 විදියට එයි. හරි? මේ ඔෆ්සෙට් එක දශමයෙන් නම් 60 විදියට එයි. ද්විමයෙන් නම් මේ ටික ලිව්වාම හරි. හරි? ද්විමයෙන් නම් මේ ටික ලිව්වාම හරියනවා. මේ කොටස් ටික. මෙන්න මේකේ එක ගාන හදන හැටි පැහැදිලිව තියෙනවා ළමයි. මේ බිටු යොමුව බිටු 6යි. ඒ නිසා පිටු ප්‍රමාණය 2 6යි 64යි. ඔෆ්සෙට් එකට බිටු 12යි නේ. පැහැදිලිව මේකේ පිළිතුර තියෙනවා. ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් නැතිව පිළිතුර මොකක්ද කියන එක හොයා ගන්න පුළුවන්. අපි අර කරලා තියෙන්නේ යම්කිසි අපිට දීලා තියෙන ඇඩ්‍රස් එක මේ ආකෘතියට අනුව තියලා බලනවා මොකක්ද පිටුව සහ ඔෆ්සෙට් එක කියන්නේ කියලා.